අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද XM එකට අපේ බැංක් එක හරහා මුදල් ඩිපොසිට් කරන්නේ ඒ වගේම XM එකේ තියෙන ඩොලර් අපේ බැංක් එකට විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒකට අපිට iTrust LD account එකක් තියෙන්න ඕන. account එක රෙජිස්ටර් වෙලා නැති අය account එක හදන විදිහේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන ඉන්ටර්ෆේස් එකේ පේන්න තියෙනවා XM login ඉන්ටර්ෆේස් එක සහ iTrust LD එකේ login එකේ ඉන්ටර්ෆේස් එක. අපි මුලින්ම local depositor subscribe කරලිමු. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ XM එකට log වෙන්න තියෙන්නේ. XM එකට log වෙන්න ඕන මම පහළ description එකේ දාලා තියෙනවා XM login link එක. ඒ link එකෙන් හරි එහෙම නැත්නම් ඔයාලගේ phone එකේ තියෙන Google browser එක Google browser එක XM login කියලා ගහලා XM login කියලා ගැහුවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ XM එකට log වෙන ඊමේල් එක සහ පාස්වර්ඩ් එක ගහලා ලොගින් දුන්නාට පස්සේ ඔයාලගේ XM account එකට log වෙන්න පුළුවන්. හරි එහෙනම් බලමු අපි ඊමේල් එක පාස්වර්ඩ් එක ගහලා log වෙන්න තියෙන්නේ. ඊමේල් එක පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ඔයාගේ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. අංක 6කින් යුතු කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඔයාලා එතෙන්ට එන්ටර් කරාට පස්සේ verify now කියලා දෙනවා. අන්න ඒක ඔයාලා දෙන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා XM app එකෙන් log වෙන්න එපා. Google Chrome එකෙන් හරි එහෙම නැත්නම් මම දෙන XM link එකෙන් හරි තමයි log වෙන්න ඕන. හරි මෙතෙන්ට ඔයාලගේ XM එකේ XM එකට දාපු email එකට code එකක් එනවා. ඒ code එක enter කරලා verify code කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ XM එකට log වෙන්න පුළුවන්. හරි ඔන්න ඔයාලගේ XM එකට login වුණා. දැන් ඔතන real කියලා එකක් තියෙනව නේද? උඩ වම් පැත්තේ. එතන යට ඊතලයක් වගේ තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න තියෙන්නේ. ඒක ටච් කරාට පස්සේ ඔයාලගේ details පෙන්නනවා. එතනින් දකුණු පැත්තේ තියෙන manage කියන එකට යන්න ඕනි. ඔයාලගේ account එක තෝරන්න ඕනි. හොඳ account ගොඩක් තියෙනවා නම් අදාළ account එක තෝරන්න ඕන. තෝරලා තමයි manage කියන එකට යන්න ඕනි. අපිට XM එකේ account ගොඩක් හදන්න පුළුවන්. ඒක නිසා තමයි අපිට අදාළ account එක අපි තෝරගන්නේ. ඔයාලගේ නම් එක account එකයි නැත්තේ. හරි ඔන්න ඔහම select කරගත් account එක ඊට පස්සේ ආපහු real කියන තැන ඊතලයේ ගාවට ගිහිල්ලා දැන් ඔයාලා account එක තෝරලානේ තියෙන්නේ. account එක තේරුවට පස්සේ ඔහම එන්නේ. ඊට පස්සේ ඔයාලා ඊතලයේ ගාවට ගිහිල්ලා deposit කියන තැනට යන්න ඕනි. deposit කියන තැනට ගියාට පස්සේ ඔන්න ඔය වගේ interface එකක් එනවා. එතනින් ඔයාලා යන්න subscribe to a local depositor කියලා. එතෙන්ට යන්න තියෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ මෙතන yes දෙන්න. yes දුන්නාට පස්සේ ඔයාලගේ XM ID එක උඩින් පෙන්නනවා. ඊට පස්සේ මෙතන local depositor XM account ID කියලා තියෙනවා. ඒ කියන්නේ local depositor ගේ ID එක දෙන්න තියෙන්නේ. මම ඔය display එකේ දාලා තියෙන අංකය ඔයාලා එතෙන්ට type කරන්න. 67යි 10යි 42යි 69. ඒක දීලා යට පහළ ටික් එක දීලා submit දෙන්න තියෙන්නේ. ඊට පස්සේ වැටෙනවා local depositor subscribe කියලා. ඊට පස්සේ ඔන්න subscribe වෙලා. එතනින් confirm දෙන්න තියෙන්නේ. එතනින් confirm දුන්නාට පස්සේ subscribe කියලා හරියක් එක්ක වැටෙනවා. අපි දැන් යමු කොහොමද deposit එකක් කරන්න කියලා. deposit එකක් කරන්න අපි iTrust LD account එකට log වෙන්න ඕන. මෙතන ඔයාලගේ email password ගහලා sign in වෙන්න තියෙන්නේ iTrust LD account එකට. account එක හදපු නැති අය ඉන්නවනම් මම පහළ description එකේ link එක දාන්නම්. ඒ වීඩියෝ එක බලාගෙන ඔයාලට account එක හදාගන්න පුළුවන්. iTrust LD account එකේ email එකයි password එකයි මෙතන enter කරලා sign in දෙන්න තියෙන්නේ. හරි මෙතනින් අපි deposit කියන එක තෝරන්න ඕනි. හරි අපි deposit කරන්න ගාන ඒ කියන්නේ අපි මුදල් වලින් deposit කරනවා නම්
නෙමෙයි iTrust LD account එක හදන්නේ. ඔයාලා දැන් ඔතන යන්න ඕනේ XM කියන එකට. XM එකනේ අපි ඩිපොසිට් කරගන්න ඕන. අන්න. දැන් මෙතන තියෙනවා ඩොලර් එකක් 315යි. හරි. දැන් අපිට අපේ බැංක් එක හරහානේ ඩිපොසිට් එකක් කරගන්න ඕනේ. මෙතන payment option කියන එකට bank transfer තමයි ඔයාලා select කරන්න ඕනේ. bank transfer select කරලා ඔයාලට currency එක එහෙම නැත්නම් amount එක currency එකට දානවා අපි. ඔයාලට කැමති නම් USDT දාලා ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔතන LKR කියන එක select කරලා ඉදිරියට යන්න පුළුවන්. අපි මේ දෙවිදියටම බලමු. අපි මෙතන USDT කියලා දාලා බලමු. USDT කියලා දැම්මට පස්සේ ඔයාලා දැන් ඩොලර් ප්‍රමාණය ඔයාලට දැන් ඩොලර් 15ක් ඕනි කියමු. 15ක් ඕන නම් ඔයාලා ඒ සඳහා යන මුදල් ප්‍රමාණය දන්නේ ඔයාලා මෙතන USDT deposit amount කියන තැන 15 enter කරන්නකො. අන්න දැන් payment amount එකට රුපියල් 4725 කියන එක වැටුණා. ඒ කියන්නේ ඩොලර් 15ක් ගන්න අපිට අපේ බැංකුවෙන් එයාලට transfer කරන්න වෙනවා 4725. හරිද? ඊළඟට තියෙන්නේ ඔයාලට ඔයාගේ your XM account කියලා තියෙන්නේ. ඔයාලගේ XM එකේ අර ඉස්සෙල්ලම වීඩියෝ එකේ කියලා දුන්නේ රියල් කියලා තැනක් තිබුණේ. එතන ඉස්සරහා තියෙනව නේද අංක ටික. අන්න ඒක තමයි ඔයාලගේ XM ID එක. ඒ අංක ටික තමයි මෙන්න මෙතෙන්ට එන්ටර් කරන්න ඕනි. හරි. අපි මෙතෙන්ට එන්ටර් කරලා බලමු ඔයාගේ XM account ID එක. ID එක එන්ටර් කරලා ඔතනින් next දුන්නාට පස්සේ ඊළඟ පියවරට අපිට යන්න තියෙන්නේ. හරි අපි බලමු දැන්. ඊළඟට අපි බලමු LKR දාලා මෙතන LKR දැම්මට පස්සේ අපි දැන් හිතමු රුපියල් 5000ක ඩොලර් ගන්න ඕනි කියලා. අපිට මෙතන ඊළඟට ටයිප් කරන්න වෙන්නේ රුපියල්. ඒ කියන්නේ රුපියල් 5000 ටයිප් කරන්න වෙන්නේ. ටයිප් කරලා අර ඉස්සෙල්ලා වගේම ඔයාලගේ XM account ID එක පහලින් දාන්න තියෙනවා. ඊට පහලින් deposit top up amount කියලා තියෙන්නේ. අන්න එතන වැටෙනවා ඔයාලා 5000 enter කරාට පස්සේ ඔයාලට ඩොලර් කීයක් ලැබෙනවද කියලා. අන්න ඩොලර් 15.87. තේරුණාද? ඔතන LKR දාලත් USDT කියන එක එන්ටර් කරලත් ඒ විදියටම පුළුවන් අපිට ඩිපොසිට් එක කරගන්න. මෙතනින් next දුන්නාට පස්සේ ඊළඟ පියවරට යන්න තියෙන්නේ අපිට. අපි මෙතන පහළ next කියන එක දුන්නාට පස්සේ අපිට පෙන්නනවා අපි account එකට සල්ලි transfer කරන්න ඕන account details. ඔන්න ඕක සම්පත් බැංක් එක සූරියවැව කියලා තියෙනවා account number එකත් එක්ක නමත් එක්ක හැමදේම තියෙනවා. ඔයාලා දැන් මම මේ පෙන්නන වීඩියෝ එකේ තියෙන account number එක transfer කරන්න යන්න එපා. සමහරක් විට ඔයාලා ඔය account එක transfer කරන වෙලාවේ වෙන account details එකක් මෙතන පෙන්නලා තියෙන්න පුළුවන්. ඒ එවෙලෙට තියෙන account details එකට විතරයි ඔයාලා මුදල් transfer කරන්න ඕනි. නැතු ඊට කලින් මේකට transfer කරේ එම කියලා transfer කරන්න යන්න එපා. ඔයාලා මේ account details එක අරගෙන ඔයාලගේ බැංකුවෙන් අර ඔයාලට පෙන්නපු රුපියල් 5000ක් මුදලක්නේ. ඔයාලා දැන් deposit කරන්න හදන්නේ. අන්නේ රුපියල් 5000 මේ account එකට transfer කරන්න ඕනි. transfer කරලා ඒකේ screenshot එක මෙයාලට යවන්න ඕනි. මේ පහලට ගියාට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකේ උඩහට ගියාට පස්සේ ඔයාලට එතන පෙන්නනවා ඔයාලගේ ස්ක්‍රීන්ෂොට් එක එන්ටර් කරන්න ස්ක්‍රීන්ෂොට් එකේ ෆොටෝ එක එන්ටර් කරන්න ඕන තැන. ඒ තැනට ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එක දාන්න තියෙන්නේ. හරි දැන් පහලට ගිහින් බලමු. පහලට ගියාට පස්සේ එයාලගේ නීති ටිකක් දාලා තියෙනවා. මේක කියවලා බලන්න ඔයාලා කියවලා බලලා තමයි account එකට transfer කරන්න ඕනි. මෙතන තියෙන්නේ document add your document here කියලා. ධන ලකුණක් එකන්නේ ධන ලකුණ ටච් කරාට පස්සේ ඔයාලා ගැලරියට යන්නේ. ඒ ගැලරියේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක ඔයාලා බැංක් එකට transfer කරා නම් ඒ ස්ක්‍රීන්ෂොට් එක මෙතෙන්ට එන්ටර් කරන්න තියෙන්නේ. එන්ටර් කරලා I accept කියන එක ටික් එක දාලා next කියන එක දෙන්න තියෙන්නේ. ටික වෙලාවක් යනකම් ඔයාලගේ iTrust LD account එකේ pending order කියලා ඒ ඔයාලා දාපු deposit එක පෙන්නයි ඔයාලට. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ආයි successful කියලා වැටලා තියෙයි. ඊට පස්සේ ඔයාලගේ XM එකේ බලන්න පුළුවන් ඔයාලගේ deposit එක XM එකට ඇවිල්ලාද කියලා. වැඩි වෙලා යන්නේ නැහැ. ටිකක් සාමාන්‍ය විනාඩි 2-3ක් විතර යද්දි deposit වෙනවා.
අපි ඊළඟට බලමු කොහොමද අපේ XM එකේ තියෙන ඩොලර් අපේ බැංක් එකට විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. හරි විත්ඩ්‍රෝ කියන එකට යන්න අපි දැන් ආයි නැවත යන්න ඕන iTrust LD account එකට. ඒකේ අර ඉස්සෙල්ලා ඩිපොසිට් කියන තැනට ගියා වගේ ඔය එතන පෙන්නනවා විත්ඩ්‍රෝ කියලා ඔප්ෂන් එකක්. අපි ඒකට යන්න ඕනි. මුලින්ම අපි XM එකට ලොගින් වෙලා ඉමු. ඊමේල් පාස්වර්ඩ් දාලා ලොග් වෙන්න ඕනි. ඔයාලගේ XM අර ඉස්සෙල්ලා ඩිපොසිට් වලට ගියා වගේම Google Chrome එක හරහා ලොග් වෙලා ඊළඟට XM එකට දාපු ඊමේල් එකට කෝඩ් එක එනවා. ඒ කෝඩ් එක මෙතෙන්ට එන්ටර් කරාට පස්සේ verify code කියලා දුන්නාම XM එකට log වෙන්න පුළුවන්. XM එකට log වුණාට පස්සේ අර deposit කරන්න ගියා වගේම තමයි ඔයාලගේ XM ID එක තෝරගන්න ඕන. real කියන තැන පහළ ඊතලයේ ගාවට ගිහිල්ලා ඔයාලගේ XM ID එක තෝරගෙන මෙන්න මේ විදිහට ඔයාලගේ අදාළ account එක තෝරගන්න. account එක තෝරගෙන ඔයාලා යන්න ඕන withdraw කියන option එකට. මගේ නම් account ගොඩක් තියෙනවා. ඔයාලගේ එක account එකයි ඇත්තේ. withdraw කියන එකට ගියාට පස්සේ නැවත මෙතන withdraw කියන option එකක් තියෙනවා. අන්නේ withdraw කියන එක දෙන්න ඕනි. හරි මෙතන ඔයාලගේ XM ID එකත් එක්ක ඔයාලට පෙන්නනවා. මෙතන යන්න ඕන local depositor කියන තැනට පහළම තියෙන. local depositor ඊට පස්සේ select IB withdraw amount කියලා තියෙනවා. select IB එකට ඔයාලා මම මේ මෙතන ඉන්ටර්ෆේස් එකේ දාලා තියෙන 67 10 42 69 අංකේ එන්ටර් කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා withdraw කරන මුදල USDT ප්‍රමාණය. සාමාන්‍යයෙන් ඩොලර් 5ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ withdraw එකක් කරන්න නම්. මෙතන ඔයාලා withdraw කරන්න ඕනි USDT ප්‍රමාණය දාන්න ඕනි. දාලා යට ටික් එකක් දාන්න තැනක් තියෙනවා. ටික් එකක් දාලා request කියන එක දෙන්න තියෙන්නේ. ටික් දෙකක් තියෙනවා. යට request කියන එක දෙන්න තියෙන්නේ. දුන්නට පස්සේ ඔයාලගේ email එකට internal transfer sent to your IB account කියලා message එකක් එනවා. අන්න ඒකේ screenshot එකක් අනිවාර්යෙන් ගහගන්න. screenshot එකක් ගහගෙන අපි ඒක යවන්න ඕන අපේ iTrust LD account එකට ගිහිල්ලා withdraw කියන option එකට ගිහිල්ලා මේක enter කරන්න තැනක් තියෙනවා. ඒකෙන් හින්දා අනිවාර්යෙන් මේකේ screenshot එක ගහගන්න. හරි දැන් අපි යමු iTrust LD account එකට. අර deposit එක කරන්න ගියා වගේ ඔයාලා iTrust account එකට log වෙන්න, sign in වෙන්න. email එක password එක ගහලා email password ගහලා enter වෙන්න. enter කරාට පස්සේ මෙතන withdraw කියන option එකට යන්න. රතු පාටින් පෙන්නලා තියෙන withdraw කියන option එකට ගියාට පස්සේ ඔතන ඔයාලා තෝරන්න ඕනේ XM කියන එක. ඔයාලා XM එක හරහානේ withdraw කරන්නේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන වෙන්නනවා ඩොලර් එකක් සාමාන්‍ය රුපියල් LKR 300යි කියලා. අද දිනට අනුව මේ රුපියල් ප්‍රමාණය එහෙම පොඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම අද වීඩියෝ එක කරන දිනේ තියෙන ගාණ නෙමෙයි. ඔයාලා මේ වීඩියෝ එක බලද්දී ඔතන පෙන්වන්න වෙන්න පුළුවන්. මොකද ඩොලර් එක ඉහළ පහළ යනවා නිතරම. දැන් මෙතන අපි bank transfer තෝරලා මෙතනින් තෝරන්න ඕන USDT කියලා. අපි දැන් USDT නේ transfer කරන්නේ. අපේ bank එකට USDT මෙතන 20 කියන එක transfer කරා. අපි අතනක් දැම්මේ 20 නේ. මෙතන 20 USDT 20 කියලා දාන්නේ අපි අතන XM එකේ transfer කර ගානම තමයි. හරිද? එතන USDT 20 නම් මෙතන USDT 20. මෙතන USDT 20 කියලා දැම්මා. ඊට පස්සේ ඔයාලගේ පහළ your XM කියන තැන ඔයාගේ XM ID එක දාන්න ඕනේ. අර deposit කරා වගේම තමයි withdraw කරන එක. හරි USDT 20ට රුපියල් 6000ක් ඔයාගේ account එකට වැටෙනවා කියලා තමයි පෙන්නන්නේ. එතන next කියන එක දුන්නට පස්සේ ඔයාලගේ details එක මෙන්න මේ විදිහට වැටෙනවා. මේ ටික කියවලා බලන්න. දැන් ඔයාලා අර ඉස්සෙල්ලා XM එකේ withdraw එක කරාට පස්සේ email එකට message එකක් ආව නේද? ඒක මම screenshot එකක් ගහගන්න කිව්වනේ.
අන්නේ ස්ක්‍රීන්ෂොට් එක මේ මෙතන මේ ධන ලකුණු උඩ ටච් කරලා ඔයාලගේ ගැලරියට යනවා. ඒ ගැලරියට ගියාට පස්සේ ගැලරියෙන් ඔයාලගේ ස්ක්‍රීන්ෂොට් එක තෝරලා මෙතෙන්ට එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ පහළට ගියාට පස්සේ ඇඩ් බැංක් account කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ මුදල් දාන්න ඕන ඔයාලගේ බැංක් account එක එන්ටර් කරන්න තියෙන්නේ මෙතන. ඔයාලා දැන් කරන්න තියෙන්නේ ඔයාලගේ ඔය දැන් USDT මුදල් ඔයාලගේ වැටෙන්න ඕන බැංක් එකක් තියෙනවනේ. මොකක් හරි ඔයාලා කැමති බැංක් එකක් මෙතනින් ඒ බැංක් එක මෙතෙන්ට ඇඩ් කරන්න තියෙන්නේ. මුලින්ම ඔයාලගේ නම, බැංක් එකේ account number එක, බැංක් name එක, බැංක් branch එක. ඒ ටික එන්ටර් කරලා ඇඩ් බැංක් account කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ මේ එන්ටර් කරපු බැංක් account එකට තමයි අර මුදල් වැටෙන්නේ. සාමාන්‍ය විනාඩි 5-10ක් ඇතුළත ඒක වැටෙනවා. ඊට පස්සේ යට තියෙන I accept කියන එක දීලා next දෙන්න තියෙනවා. අන්න එහෙම තමයි අපි withdraw එකක් කරගන්නේ. විනාඩි 10ක් 15ක් වගේ යද්දී ඔයාලගේ බැංක් එකට මේ මුදල් වැටලා තියෙයි. මෙන්න මේ විදිහට තමයි iTrust LD එකක් කරහා deposit එකක් හා withdraw එකක් කරගන්නේ. ඔයාලා iTrust LD account එක හදලා නැත්නම් පහළ description එකේ මම link එක දාන්නම්. ඒක බලලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ වගේම XM account එකක් හදලා නැත්නම් ඔයාලට XM account එකක් හදලා XM එකේ trade කරන්නත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපේ free signal group එකට log වෙන්නත් පුළුවන්. එහෙනම් සුබ දවසක්.